ගා. එඩ්ඩේ සීට් එක මම ආපු වාඩි වගේ කියලා රෙකෝඩ් පරක් දාන්න. ඔව් රෙකෝඩ් ගන්න ඊට පස්සේ. නෑ මැෂින් එකේ නම කියන්න තුවා වෙච්ච සිද්ධිය කියන්නේ. නෑ නම කිව්වේ නෑ. ඒක හරි දැකලා හිටියා දැක්කවිලා බයිසිකල් එක ඇවිල්ලා බයිනවා. ඊට පස්සේ ඔයා ගිහිල්ලා උගේ ගාන්නේ මොකද්ද? හෙල්මට් ගලන්න කිව්වා ගැලුවේ නෑ. නම් මොකක්ද ඇහුවා? වෙන නමක් කිව්වා. බොරු නමක්. ප්‍රදීප් කියලා. කොහොමද දැන්නේ බුරු නමක් දැත්තටවත් කියලා. මම දන්නවනේ ඔක්කොම හොයන්න මම හොයන්නේ කතා කරන්නේ. ඔයාට දන්නේ ඔක්කොම දැනගෙන තමයි මම කතා කරන්නේ. අලුකේ බබ්බු තමයි හොයන්නේ. අලුකේ බබුල්. හරි ඊට පස්සේ බොරු නමක් දුන්න හෙල්මට් ගැලුවෙත් නෑ. මම ගේම හිටියේ. ඊට දෙන්න අපි දිනව දාලා ගියාන්නේ. මාරුණා. ගෑණි ගියාන්නේ ඌවිමයි මෙතන පාරේ ආයිනේ. ඊට ඌ බයිකෙන් බයලා බයිකෙන් බයලා ඉල්ලා. මාත් ඇරියේ නෑ. මම කටින් බැනගත්තා. ඌ බයික් ඇරලා දාලා ගියා. ඌ හෙල්මට් දාලා මම අඳුරන්නේ නෑනේ. බයිකේ නම්බරේ බලාගත්ත විතරයි. ඒ වුණා මම දන්නා පොර මේ පැත්තෙම ඉන්නේ තමයි. පිටිපස්සේ ඉස්සර ආවි. මට වැඩි දෙයක් ඌ කරන වෙදිනේ. මම එහෙම මට ඇරියා. මම ගොඩක් අර කතාවක් තියෙන්නේ. උඹට පුළුවන් නෑ පිටේ මට කොච්චර පුළුවන්ද? කොච්චර බලද්ද? බයිසිකලේ දුප්පත් තප්පගේ බයිසිකලේ යෝ ඕකේ බලලා මාන සීට් එකක් වෙලා තියෙන්නේ. මෙමයි කෙරොස්. මේකේ වෙන්න ඕනේ. රයිට් හරි රෙඩි. රයිට්. ඔයාලා තියෙන්නේ දවල්ට බුලියදලා කියන්නේ මොකක්ද දුරිය අර සීට් එකේ ඔයාලා නැකලා හිටියා. අවුතුගල කතාව. මොකක්ද සීටේ රකලා හිටියොත් අවුවල ඕන මම කියන්නේ මෙව්වා කාමේශ්වරි හරිද ඕල් ස්පයිස් කියලා ගාලා තියෙන්නේ අම්මෝ කන්නලාගේ පා එව සවලගේ මුඩි දෙපේ ඈ නේ නාගු පැත්ත යනවද ඈ නාගු පැත්ත යනවද yeah